Hi guys, කොහොමද ඔයාලට? ඉතින් මේක අපේ දෙවැනි වීඩියෝ එක. මම ඊට කලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. ඉතින් මම මේ වීඩියෝ එකේ වැඩි දිග්ගස්සන්න ගියේ නෑ ඔයාලට, මොකද එපා වෙන හින්දා. ඒකම YouTube එකේ හැම ගොඩක් වීඩියෝ බලලා ඔයාලට සමහර දේවල් හරියන්නේ නෑ, ගොඩක් දේවල් බොරු දාන්නේ. ඉතින් ඒතකොට ඔයාලට එපා වෙනවා. ඒක වළක්ව ගන්න, ඔයාලට එපා වෙන එක නවත්ත ගන්න ඕනේ හින්දා මම එච්චර වීඩියෝ එක දිග්ගස්සන්න ගියේ නෑ. හැබැයි මම මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඔයාලට මුලින්ම කියන්නම් මොකද්ද මේ අපි කරන්න යන්නේ කියලා. ඉතින් ඔයාලා මාසෙට ඩවුන්ලෝඩ් වලට, එතකොට ෆිල්ම් බලන්න වගේ දේවල් වලට ඔයාලා ගොඩාක් data දානවා. කියන්නේ normal data. එතකොට අපි හිතමුකෝ ඔයාලා දැම්ම කියලා ඔය FB යන්න, YouTube යන්න, ඒ වගේ දේවල් වලට, එතකොට Zoom class වලට එහෙම එක එක පැකේජ් දානවා. එතකොට ඔයාලට ලොකු වියදමක් දරන්න වෙනවා මාසෙට 1500ක් 2000ක් වගේ ලොකු මුදලක් දරන්න වෙනවා සමහර ලාවට ඊටත් වැඩි. SLT බිල් එන රවුටර් එහෙම තියනවා නම් ඊටත් වැඩි, ෆයිබර් රවුටර් එකක් වගේ පාවිච්චි කරනවා නම් ඊටත් වැඩි වෙනවා. ඉතින් ඒකත් අවම කරගන්න පුළුවන්, රවුටර් තියන අයටත් මේකෙන් අවම කරගන්න පුළුවන් මුදල. ඉතින් මම ඉදිරියට හැමදේම කියලා දෙන්නම් මේ YouTube channel එකේ ඔයාලට වීඩියෝ ගෙනල්ලා. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් මේක කොහොමද වෙන්නේ කියලා. හරිද? ඔයාලා අපි හිතමු උදාහරණයක් විදියට මම නම් දැන් මේ ඔයාලට මේක පෙන්වන්න ඕන හින්දා මොබිටෙල් සිම් එකක් දාලා තියෙනවා. මොබිටෙල් සිම් එකට දාලා තින්නේ මොබිටෙල් zoom package එක. ඉතින් ඔයාලා දන්නවා zoom package එකක් දැම්මට පස්සේ යන්න පුළුවන් ඇත්තටම zoom වලට විතරයි. හැබැයි මේ VPN එක on කරාට පස්සේ ඔයාලට පුළුවන් zoom එක හරහා, ඒ කියන්නේ zoom එකට හම්බෙන data unlock කරලා ඒ data ප්‍රමාණය අපිට normal data වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි අද මේ කියලා දෙන්න යන්නේ ඔයාලට. ඉතින් ඔයාලට සාමාන්‍ය මොබිටෙල් ගත්තොත් zoom package එක දාන්න ඕනේ. Airtel ගත්තොත් TikTok පරණ SIM එකක් තියෙනවා නම් ඔයාලට YouTube තියෙනවා 260. එතකොට ඒවා තියෙන්නේ පරණ SIM වලට විතරයි. 389 package එක තියෙනවා. ඒ වගේ packages තියෙනවා. හරිද? දැන් අලුතෙන් එන SIM වලට මේ package ඔක්කොම අයින් කරලා තින්නේ. ඉතින් ඔයාලට අලුතෙන් SIM එකක් ගන්න කෙනෙක්ට නම් Airtel TikTok package එක දාලා VPN එකක් දාලා ඇති වෙන්න පාවිච්චි කරන්න පුළුවන් මාසෙට. හරිද? එතකොට හච් ගත්තොතින් zoom package එක පාවිච්චි කරන්න පුළුවන්. dialog ගත්තොතින් 348 package එක. SLT router එකක් ගත්තොත් zoom එක, Netflix package එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට dialog router එකක් ගත්තොත් එහෙම dialog zoom package එක දාලා ඔයාලට unlimited පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට උදාහරණයක් විදිහට කියලා දෙන්න කොහොමද අපි මේ channel එකේ දාන ෆයිල් එකක් අරගෙන free internet යන්නේ කියලා. මම channel එකේ දාන. හරිද? ඒ channel එකේ දාන ෆයිල්ස් වල ගොඩක් ට්‍රැෆික් එක නම් වැඩි වෙන්න පුළුවන්. මොකද මගේ ෆයිල් තව මම ටෙලිග්‍රෑම් channel එකක් කරනවා. ඒ ටෙලිග්‍රෑම් channel එකෙත් ඉන්නවා සාමාන්‍යයෙන් 8000කට වැඩිය පිරිසක් ඉන්නවා. එතකොට සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයක් ලොග් වෙද්දී ඔයාලට ලොකු ට්‍රැෆික් එකක් එන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. ඉතින් ඔයාලට පුළුවන් මේක වැඩි කාලයක් මාසෙම පාවිච්චි කරන්න අවශ්‍යයි නම් ඔයාලට මේක ට්‍රයල් එකක් විදිහට බලලා paid config එකක් buy කරන්නත් පුළුවන්. හරිද? එතකොට ඔයාලට ඔයාලගෙම කියලා config එකක් buy කරලා මාසෙම ඇති වෙන්න පාවිච්චි කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. මාසෙම එක දිගට වැඩ කරනවා, ඩවුන් වෙන්නේ නැහැ. ඔයාලට 100% ෂුවර් මේක මාසෙම වැඩ කරනවා කියලා. ෆ්‍රී ෆයිල් එකක් දාගත්තොත් ඉතින් කොයි වෙලාවෙ ඩවුන් වෙයිද කියලා කියන්න බෑ. මොකද ලොකු පිරිසක් පාවිච්චි කරන නිසා. හරිද? ඉතින් මම ඔයාලට වැඩි කතා නැතුව මේක කරලා පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. හරි. මම දැන්ටමත් HTTP injector එක නම් on කරන් ඉන්නේ. ඊට කලින් මම ඔයාලට පෙන්නන්නම් මේ ෆයිල් ටික ගන්න කොහොමද කියලා. හරිද? ඉතින් අපේ channel එකේ මම ඔයාලට drive එකකට upload කරලා link එක දාලා තියන්නම්. ඒ link එක copy කරලා මෙන්න මේ විදිහට Chrome එකේ හරි මොකක් හරි browser එකක ඔයාලා paste කරලා ඒ link එක ඇතුළට යන්න. ගියාට පස්සේ link එක ඔයාලට පෙන්නනවා ඇති ෆයිල් ටික. එතකොට ඔයාලට පේනවා මෙතන ඊතලයක් වගේ පොඩි icon එකක් තියෙනවා. එතනින් පුළුවන් ඔයාලට මේ ෆයිල් ටික ඔයාලගේ memory එකට download කරගන්න. හරිද? ඉතින් මම මෙහෙම download කරගන්නවා. හරි. ඔන්න download වුණා. download වුණාම එතනින් open දෙන්න. open දුන්නාට පස්සේ ඔයාලට පෙන්නයි මේ මොන app එකෙන්ද open කරන්න ඕන කියලා. අනිත් ඔයාගේ phone එකේ පෙන්නන අනිත් කිසිම app එකකින් open කරන්න එපා මේක. ඔයාලා බලන්න file manager එකෙන් මේක open කරගන්න. ඔයාලගේ phone එකේ තියෙන file manager එක. හරිද? file manager එකට touch කරලා මෙහෙම open කරගත්තට පස්සේ මෙතන පෙන්නනවා injector files කියලා. ඉතින් injector files කියන එකට touch කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන file ටික බලා ගන්න. ඉතින් මෙතන මම දාලා තියෙන්නේ මේ Airtel එකේ 135 package එකට Airtel 389, Airtel YouTube, Airtel Zoom, Dialog Zoom,
ඩයලොග් 547ට ওই වගේ පැකේජස් වල නම් දාලා මම මේ ෆයිල් ටික දාලා තින්නේ. හරිද? දැන් ඉතින් මම මේ දාගෙන දැන් ඔයාලා තෝරගන්න ඕන. ඔයාලගේ SIM එකට අදාළ ඔයාලා දාලා තියෙන පැකේජ් එකට අනුව තමයි මේ ෆයිල් එක තෝරගන්න ඕන. ඉතින් මම දාලා තින්නේ දැන් මොබිටෙල් SIM එකක්. මොබිටෙල් SIM එකේ මොබිටෙල් zoom පැකේජ් එක තමයි දාලා තින්නේ. ඒ හින්දා මම මෙන්න මෙතන තියෙන zoom ෆයිල් එක තමයි තෝරගන්නේ. හරිද? ඉතින් ඔයාලට අදාළ ෆයිල් එකට මෙන්න මෙහෙම ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම පෙන්වනවා. එතකොට පල්ලෙහාම තියෙනවා others කියලා. හරිද? ඒකට ටච් කරාට පස්සේ ඔයාලට පෙන්වනවා මෙතන HTTP මේ ඇප් සෙට් එකත් එක්ක ඔයාලගේ ෆෝන් එකේ තියෙන ඇප් තමයි මෙතන පෙන්වන්නේ. ඒ අතරින් HTTP injector කියන ඇප් එක පෙන්වනවා. ඉතින් ඔයාලට මේ HTTP injector ඇප් එක කිව්වට පස්සේ ඔයාලා අලුතෙන්ම එන කෙනෙක් නම් ඉතින් ඔයාලා බලන්න ඇති HTTP injector කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. Android ෆෝන් එකක් තියෙන කෙනෙක් නම් Play Store එක ගියාම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Apple ෆෝන් එකක් තියෙන කෙනෙක්ට නම් ඔයාලට App Store එකට ගියාට පස්සේ App Gallery එකට ගියාට පස්සේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරිද? ඉතින් ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලට අර ෆයිල් එකට ටච් කරාම මේ විදිහට පෙන්නයි. හරිද? ඊට පස්සේ ඔයාලා මේ HTTP injector icon එකට මෙහෙම එකපාරක් ටච් කරන්න. මම දැන් මේ VPN එක ඔන් කරන් ඉන්න හින්දා තමයි import උන්නේ නැත්තේ. ආයි කරලා පෙන්නන්න. ඔන්න බලන්න දැන් import වෙනවා. හරිද? ඔන්න successful imported config. හරිද? ඊට පස්සේ ඔයාලා මේක කනෙක්ට් කරගන්නේ කොහොමද? ඔයාලා කනෙක්ට් කරගන්නේ මෙන්න මෙතන තියෙන start button එක ටච් කරලා. ඉතින් start button එක ටච් කරාට පස්සේ ඔයාලට මෙතන log එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මේ ෆයිල් එක කනෙක්ට් වුණාද කියලා මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. එහෙම add එක play වුණොත් ඉතින් ඔයාලා මෙතනින් skip කරගන්න. හරිද? add එක play වුණොත් ඉතින් මෙතනින් skip කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මේක කනෙක්ට් වුණාද කියලා. මේ VPN connected කියලා කොළ පාටින් වැටලා තියෙන VPN එක connect වෙලා. හරිද? ඊට පස්සේ ඔයාලට මම මේක දැන් වැඩ කරනවා කියලා පෙන්වන්නත් එපා. ඉතින් ඔයාලට පෙන්වන්නම් මේක මුලින්ම ස්ටොප් කරා. අපි යනවා දැන් YouTube එකට. හරිද? YouTube එක close කරලා ගමු. close කරලා ගත්තට පස්සේ බලන්න YouTube එකේ මුකුත් load වෙන්නේ නැහැ. මොකද load වෙන්නේ නැත්තේ මේක YouTube package එකක්වත් normal data වත් නැහැ. ඒ හින්දා තමයි load වෙන්නේ නැත්තේ. ඉතින් මම ඔයාලට පෙන්වන්නම් දැන් browser එකකට ගිහිල්ලා Google එකට ගියාට පස්සේ ඔයාලා මෙතන type කරොත් m.zoom us කියලා type කරොත් zoom package එක තියෙන හින්දා zoom එක load වෙයි. හරිද? ඔන්න zoom එක load වෙනවා. zoom එක load වෙනවා. ඔයාලා දැක්කනේ. දැන් මෙතන ගහුවොත් අපි හදිස්සියක්වත් m.youtube.com කියලා ගැහුවොත් මේක load වෙන්නේ නැත. ඒ මොකද ෆෝන් එකේ data නැති හින්දා. ඉතින් මම ඔයාලට පෙන්වන්නම් දැන් HTTP injector එක connect කළා. ඔන්න දැන් connect වුණා. දැන් ඔයාලා YouTube එකට ගියොත් YouTube එක ලස්සනට load වෙයි. ඔන්න බලන්න දැන් YouTube එක ලස්සනට load වෙනවා. හරිද? YouTube එක ලස්සනට load වුණා. අපි දැන් මේක speed test එකක් කරලා බලමු කොච්චර speed ද කියලා. speed test එකක් කරලා බලන්න යන්නේ. ඔන්න බලා ගන්න VPN එක කොච්චර ස්පීඩ්ද කියලා ඔයාලට ඉතින් ඇත්තටම ලොකු මුදලක් ඉතිරි කරගන්න පුළුවන් මේ ක්‍රමයේ ෆලෝ කරොත්. හරිද? Mbps 50ක් කියන්නේ ඇත්තටම ලොකු ස්පීඩ් එකක්. ඇත්තටම හොඳ ස්පීඩ් එකක්. සාමාන්‍ය ඩවුන්ලෝඩ් එහෙම කරන්න 4G අහු වෙන පළාතක. ඉතින් අප්ලෝඩ් එකත් හොඳටම හොඳයි කියලා ඔයාලට පේනවා ඇති. ඉතින් guys ඒ ටික තමයි මට කියන්න ඕනේ. ඔයාලට මම මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මොකද ඉදිරියට ගේන හැම වීඩියෝ එකක්ම YouTube channel එකට තමයි දාන්නේ. මේ VPN subject එකේ හැම දෙයක්ම කියලා දෙන්නේ මේ YouTube channel එකේ තමයි. ඉතින් අපි හැම වීඩියෝ එකක්ම දාන්නෙත් මේ YouTube channel එකට තමයි. ඉතින් WhatsApp එකට file දැම්මට
YouTube එකෙන් බලලා තමයි ඔයාලට ඒක හදාගන්න වෙන්නේ. මොනවා හරි අප්ඩේට් තියෙනවා නම් අපි මතක් කරන්නේ YouTube එකේ තමයි. ඉතින් ඔයාලා YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. like එකක් දාලා අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් comment එකක් දාලා මොනවා හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් comment එකක් දාලා තියන්න. ඉතින් මම බලලා reply කරන්න. WhatsApp එකට message එකක් දාන්න මොනවා හරි තේරෙන දෙයක් තියෙනවා නම්. ඉතින් අපෝ වීඩියෝ එකකින් හම්බ වෙනකන් මම අදට සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.